මුලදී මිස් වර්ල්ඩ් කරා යන ගමනේ මිස් වර්ල්ඩ් කිරුළ කරා යන ගමනේ අපිට පුංචි සුබ ආරංචියක් මේ වෙද්දි ලැබෙනවා. ඒ තමයි ඇය අවසන් 40 දෙනාගේ වටය සඳහා සුසුකම් ලබාගෙන තියෙනවා කියන කාරණාව. ප්‍රථම වටයේ දැවැන්ත දක්ෂතා දැක්වීමෙන් පසු අපි ගෞරවයෙන් හඳුන්වනවා එක් එක් මහද්වීපය කලාපයෙන් තේරුණු අපූරු මිස් වර්ල්ඩ් තරඟකරුවන්. මැයි 19 වෙනිදා සඳුදා පැවැත්වෙන ද්විතීය වටය සඳහා සුසුකම් ලබලා තියෙනවා. නමුත් මේක අවසානයේ නොවේ. තවමත් නේපාලය, හයිටි සහ ඉන්දුනීසියාව ඔවුන්ගේ පළමු දක්ෂතා ප්‍රදර්ශනය සඳහා තවමත් සූදානමින් ඉන්නවා. ඔවුන්ටද මෙම කණ්ඩායමට එක්වන්නට පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. අපූර්ව දක්ෂතා දැක්වීමෙන් පසු විනිශ්චයකරුවන්ගේ සිත් මවිත කළ දක්ෂතා තරඟයට තවත් පියවරක් අතින්ගත් සියලුම තරඟකරුවන්ට අපේ හෘදයාංගම සුබ පැතුම එකතු කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. මෙම ගමන තවමත් දිගහැරමින් පවතිනවා. සංවේදීව බලාගෙන ඉන්න. තෙලංගනාව සිහින මුදුන්පළ කරනවා කියලා තමයි මිස් වර්ල්ඩ් පිටුව ඔවුන්ගේ පණිවිඩය නිකුත් කරන්නේ. හරි. එතකොට අපි දැන් කතා කරමු 72 වැනි මිස් වර්ල්ඩ් උත්සවයේ නිල ආකෘතිය මොන වගේද වෙන්නේ සහ එතකොට අපිට දැනගන්න පුළුවන් වෙන අපේ ශ්‍රී ලංකාව අපේ ශ්‍රී ලාංකික මිස් වර්ල්ඩ් අපේ ශ්‍රී ලාංකික කුමරිය අනුදික් ගුණසේකර දැන් ඉන්නේ මොන වගේ ස්ටේජ් එකකද කියලා. කිරුළ දිනා ගන්න යන්න වෙන පාර වෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක්වත් ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි කියන එක අපි ඇත්තටම දැනගන්නට ඕන කාරණාවක්. සාමාන්‍යයෙන් රටවල් 120ක් පමණ නියෝජනය වෙලා තිනවා. කෙසේ වෙතත් ඒ තරඟකාරිනියන් 108 දෙනෙක්ගෙන් සමන්විත තරඟාවලියේ මේ වෙද්දී අවසන් 43 දෙනා අතරට තමයි තේරිලා තියෙන්නේ මිස් ශ්‍රී ලංකා අපේ අනුදිව. එතකොට මැයි 31 වෙනිදා 72 වෙනි මිස් වර්ල්ඩ් උත්සවයේ අවසන් තරඟය හයිඩ්‍රබාද් තෙලංගනාවේදී හයිටෙක් ප්‍රදර්ශනාගාර මධ්‍යස්ථානයේදී තමයි පැවැත්වෙන්නේ. රටවල් 108ක නියෝජිතවරයන්ගෙන් ප්‍රාදේශීය වශයෙන් එක් එක් මහද්වීපයකින් නියෝජනය වන තරඟකරුවන් 10 දෙනෙකු බැගින් තමයි තෝරගන්නවා කියලා කියන්නේ. ඉතින් ඒ අනුව අප්‍රිකා මහද්වීපයෙන් 10 දෙනෙකුත්, ඇමරිකා සහ කැරිබියන් මහද්වීප වලින් 10 දෙනෙකුත්, ආසියාව සහ ඕෂනියාව කියන මහද්වීප වලින් 10 දෙනෙකුත්, යුරෝපයෙන් 10 දෙනෙකුත් තමයි තෝරගෙන තියෙන්නේ. මේ අවස්ථාවේදී ආසියාව සහ ඕෂනියාව කියන මහද්වීපයට තමයි අපි අයත් වෙන්නේ. එයින් තරඟකරුවන් 13 දෙනෙක්ට අවස්ථාව ලබා දීලා තිනවා. එයින් එක් තරඟකාරිනියක් හැටියට තමයි මිස් ශ්‍රී ලංකා අපේ අනුදි ගුණසේකර සුසුකම් ලබලා තියෙන්නේ. ඒ අනුව රටවල් 108කින් අපි 43 දෙනා අතරට එන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉන්පසුව টොප් 5 ආකාරයට තේරීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ එක් එක් මහද්වීපයකින් 10 දෙනා බැගින් තෝරගෙන ඉන්න කට්ටියව 5 දෙනා බැගින් අඩු කරනවා. ඉන්පසුව টොප් 2 විදියට ඒ කියන්නේ හැම මහද්වීපයකින්ම දෙන්නෙක් බැගින් ජයග්‍රාහිකාව සහ උපජයග්‍රාහිකාව විදියට තරඟකරුවන් දෙන්නෙක් ගානේ টොප් 8 අවසන් 8 දෙනෙක් තමයි තෝරගන්නේ. ඊට පස්සේ ඒ 8 දෙනාගෙන් අවසාන විදිහට හැම එකකින්ම එක්කෙනා බැගින් මහද්වීප 4කින් එක්කෙනා බැගින් අවසන් තරඟකරුවන් තරඟකාරිනියන් 4 දෙනෙක් තේරිලා පත් වෙනවා. ඒ කියන්නේ මේ වෙද්දී ඒ සමස්ත අප්‍රිකා මහද්වීපයෙන් ජයග්‍රහණය කරන කෙනාට සමස්ත අප්‍රිකා මහද්වීපයේම ඇය තමයි කිරුළ දරන්නේ. එතකොට ආසියාව සහ ඕෂනියාවෙන් නියෝජනය කරන ජයග්‍රාහිකාව තමයි ඒ වෙද්දී එම ආසියානු සමස්ත මහද්වීපයේම ජයග්‍රාහිකාව ඒ විදිහට යුරෝප සහ ඇමරිකානු මහද්වීපවලත් ජයග්‍රාහිකාව සමස්ත මහද්වීපයේම ජයග්‍රාහී කිරුළ හිමි තරඟකාරිනිය බවට පත් වෙනවා. ඒ 4 දෙනාගෙන් විනිශ්චය මණ්ඩලය විසින් තෝරගන්නවා 72 වැනි මිස් වර්ල්ඩ් ජයග්‍රාහිකාව. ඇය තමයි සමස්ත ලෝකයේම කිරුළ දරන ජයග්‍රාහිකාව බවට පත් වෙන්නේ. එතකොට ෆස්ට් රනර්ස් අප්, සෙකන්ඩ් රනර් අප්, තර්ඩ් රනර් අප් විදිහට දෙවනි, තුන්වැනි සහ සිව්වැනි ස්ථාන තෝරා ගනු ලබනවා. ඉතින් අපි දැස් අයාගෙන බලාගෙන සිටින්නේ අපේ මහද්වීපය තුළ අවසන් 5 දෙනාට තේරිලා, ඉන්පසුව අපේ මහද්වීපයේ අවසන් 2 දෙනාට තේරිලා, ඉන්පසුව අවසන් මහා තරඟාවලියේදී අපිට මිස් වර්ල්ඩ් කිරුණ අනුදි ගුණසේකරට ලබා ගන්නට පුළුවන් වෙයි කියන කාරණාව. ඉතින් ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබ්බා මොන විදිහටද මේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි ගමන. අපි හිතන විදිහට ලේසි පහසු කාර්යයක් නෙමෙයි. හැබැයි ඒ කෙසේ වුණත් අනුදි අපේ මිස් ශ්‍රී ලංකා අපේ තරඟකාරිනිය මේ වෙද්දී
මේ හැම එකකටම ඉතාමත්ම උනන්දුවෙන් හොඳින් ඇය සූදානමින් සිටිනවා. ඇය හොඳ කායික මානසික හොඳ ශක්තිමත් පසුබිමක ඇය පසු වෙනවා කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. තෙලංගනාවෙන් 2025 බිහිවන ලෝක රූ රැජින කුමරිය අනුදි වෙයිද? අපේ මිස් ශ්‍රී ලංකා අපේ අනුදි ගුණසේකර වෙයිද කියන කාරණාව අපි තවමත් ප්‍රාර්ථනා ආශිර්වාද එකතු කරමින් සිටිනවා. ඉතින් නැවතත් මතක් කරනවා මිස් වර්ල්ඩ් ඇප් එක හරහා මිස් වර්ල්ඩ් යටතේ සහ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා යටතේ අනුදි ගුණසේකරගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඇඩ් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, වෝට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අනුදිගේ Instagram, එතකොට අනුදිගේ Facebook, අනුදිගේ ඔෆිෂියල් පේජ් එකක වගේම මිස් වර්ල්ඩ් ඔෆිෂියල් පේජ් එකේ ඒ හැම අනුදි සම්බන්ධ පෝස්ට් එකකටම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා එකක් දාන්න, ක්‍රියේටිව් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ හැම දෙයක්ම අපිට මොකක් හෝ අංශයකින් ජයග්‍රහණයක් ලබා ගන්න, විශේෂයෙන්ම මල්ටිමීඩියා චැලෙන්ජ් එක සහ පීපල්ස් චොයිස් රවුන්ඩ් එක ජයග්‍රහණය කරන්න අපිට අවස්ථාවක් උදා වෙන්නට ඒක අනිවාර්යයෙන්ම බලපානවා කියන කාරණාව අපි ආයෙත් මතක් කරනවා. ඉතින් එහෙනම් ඔයගොල්ලන් හැමදෙනාගේම උණුසුම් සුබ පැතුම් වගේම ඔයගොල්ලන්ගේ හදපිරි ආශිර්වාද අනුදි ගුණසේකර වෙත ආදරණීය අපේ අනුදි වෙත එකතු කරන්න කියලා අපි ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා. මතක් කරනවා සත්‍යගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා. ස්තුතියි.